සංසාරේ කරපු මහා පිනක් පළ දීලා උතුම් බුද්ධ ශාසනය ජීවමානව පවතින මේ කාලය තුල අංග සම්පූර්ණ මිනිසෙක් විදියට මිහිපිට ඉපදිලා උතුම් ශ්‍රී සද්ධර්මය සවනට යොමු වන සීමාවක තාමත් ජීවත් වෙලා ඉන්න ඔබ ඊටාම වාසනාවන්තයි. අද ගොළු බිහිරි මන්ද මානසික තත්වයෙන් මිදිලා අංග සම්පූර්ණ මිනිසෙක් විදියට මිහිපිට ඉපදෙන්න පින තිබුණ ඔබට උතුම් ශ්‍රී සද්ධර්මය සවනට යොමු වූවත් සසරටම තව තවත් හේතු නිර්මාණය කරන්නේ මේ ලැබුණ වටිනා මනුස්ස ජීවිතයේ වටිනාකම හරිහැටි අවබෝධ නොවූ නිසායි. මේ වගේ මනුස්ස ජීවිත මිලියන බිලියන ගාණක් පහු කරන් ආව අප ගෙවා ආ සසර ගමන තුල යක්ෂ പ്രേත තිරිසන් භවයන්ද මිලියන බිලියන ගණනක් පසු කරන්නට ඇති. අපායගාමී වෙලා අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් අනන්ත අප්‍රමාණ දුක් විඳින්නට ඇති. ඒ වගේම දිව්‍ය තලවල පවා අවුරුදු ලක්ෂ ගණන් දිව්‍ය සැප ලබන්නට ඇති. හැබැයි දිව්‍ය සැප වින්දත් නැවතත් අපායගාමී වීම වලකාලිය හැක්කේ බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගය අනුගමනය කිරීමෙන්ම පමණක් බව තරයේ සිහියේ තබා ගත යුතුයි. බුදු කෙනෙකුන්ගේ පහළවීම අති දුර්ලභ කාරණාවක්. අවුරුදු